Why do we feel the need to take photos and videos of everything? Here's what I think. I think part of it has something to do with this fear of losing a memory. You know, we're afraid of a magical moment in our lives happening and us not having a permanent version of it in the form of a photo. සබීජදන් කෝ සබ්බ රෝගෝ රජතෝ මාතේ වත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව සමන්දේ පිටයි තෙරුවන් සරණයි මාසිත කවුරු අතරින් හැමීට හිරිකට හැද දැන් වෙලාව 3:10. පාන්දර වෙලා. අපි බලමු අපිට ඊට සේවය බලන්න පුළුවන්ද කියලා. දැන් වෙලාව 3:00යි. ඔයාට මොකද කියන්න තියෙන්නේ? සතුටුයි. හායි සෙනුකි. හායි. ඔයාට මොකද කියන්න තියෙන්නේ? awesome. nice. අරගෙන හැමෝම ආවරේ. පුළුවන් දෙයක් කතා කරමු. හායි ගර්ල්ස්. අපි යනවා. හායි කොහමද? ඔයාට අමාරුයිද? කිසිම නැහැ. Hi. කොහමද? හොඳයි. මෙයාලා මේ පැය භාගයක් විතර මෙතන ඉඳලා මේ දැන් යන්නේ. දැන් පොරොට පේන යනවා. ඔයාට කොහමද? කිසිම අමාරුවක් නැහැ. ඒක කිරි. පුදුමාකාර සහනයක් නැති. මොකද ලයිට් දෙයක්. ඔයාට කොහමද? good. super. ආසයි මේ ක්ලයිමේට් එක. සමාධි ඔයාට කොහමද? කමන් බවඩි. කොහොමද කලකල යන්නේ? කොහමද ඔයාට? අමාරුයි. මේ වතාරින්නේ. මම ජය වේවා. හෙලෝ දැන් වෙලාව 4යි. අපිත් එක්ක මේ වෙලාවේ ඉන්නවා. අපිත් එක්ක මේ වෙලාව එකතු වෙනවා. එකතු වෙනවා කවුද? අනුතරාණන් ඉවරයි. one shot knockout පේන්නෙත් නෑ බලමු ළඟට අරගෙන. කොහොමද යන්නේ? ළමයි පරාක්‍රම බාහුවගෙන් මාරගෙන නගින්න ඕනේ. weight lifting එක මේ වෙලාවේ අපි කට්ටියගේ කුලම් බහලා තියෙන්නේ මගේ තුනම් බහින ගමන් තියෙන්නේ. අපි උඩට ගිහින් හම්බ වෙමු. බයි. Oh. දැන් වෙලාව 4:40 විතර වෙනවා. අපි පටන් ගත්තේ අපින්න 2:10 වගේ තියලා. වෙලාව 4:40යි. එච්චර සීතලක් නිසා මම ස්වීට් එක ගලව ගත්තා. අපි බලමු කොච්චර දුර ස්වීට් එක නැත. යන්න පුළුවන් කියලා. ඔය හැරිවිටිය ඇවිල්ලා නූල බැඳ ගන්න එකට. හැරිවිටිය කියන්නේ මොකද්ද කියලා දන්නවනේ?
මේකද? ඔව්. ඔයාලා කොහෙද? අපි ගම්පා ගායල ඒකද. ඔහොම ඉන්න. හා. හරි. Come on guys. හරි. හරි. Bye bye. Đây là bye bye. Bye dah đây là. Kamu tiga kelas ni. Sudah tiga dah. Pergi lama. Bye. Hi Senuki. After long time. ඒ පිඹපන් කටින් දුම් යනද බලන්න නෑ බා හෙලෝ දැන් 5:46යි දැන් අපි උඩ මළුව පේන මානේ ඉන්නේ ඉන්න මාළට වෙන්න මම හිතන්නේ උඩ මළුව බලමුනේ මාසිත් කවුරුව අතරින් හෙමිට හිරිකට හැද හැලුනේ රැයි රැන මැද පන්හිඳ එළියේ ඈ සිටි යාදුටුවේ සංකස්සපුරේ හලෝ නායනකට හම්බෙච්චි මොනවා පේන ශ්වේත වර්ණ දෙවිරුවකේ දෙලෙන්නේ ශ්වේත හස්තේ රාජ පිට වැඩ ඉන්නේ සුවඳ පත්නයේ දැන් වෙලාව 6:47යි උඩමළුවට කිට්ටු වෙලා ඉන්නේ ස්වීට් එක දැන් තමයි වන්දනා කිරීමට පැමිණි අපට සම්බුදු පූජා පිළිබඳව දායකත්වයේ දරන ඉඩ කඩවකාශ දීර්ඝ පොලිමක ඉන්නේ දීර්ඝ පොලිමක ඒක හරියන්නේ නැහැ අපි ආයේ 2,000 years later. හෙලෝ දීර්ඝ පොලිමක මන්දුර කතරේ ගෙනා ගෙවාගෙන ආවේ මෙයාව කැමරා කාචයට අසුර කරනවා මේ එපා අපි යන්න ඉඳා ගන්න දෙමු මේ ආයෙ බලලා ගොඩක් අසුර කරනවා නයක් වාගේ ජීවිතේ මාගේ වේදනා පාවෙලා මාගෙන් මිදුනේ අනන්තයක් නොදුටු නිල්ලහසේ පාවී කඩදාසියක්සේ යන්නම් සීමාමයින් සමගින් එන්න විඳගන්න මේ ජීවිතේ මටම ආදරේ පෙම් කුමරී यार वाइब्रेट करने वाला जरा मैं वाइब्रेट අපි දැන් යන්නේ හැටම බලන්න. අපි බලමු මේ පාර කොහමද කියලා. බලන් ඉන්න. චූටි හයික් එක. මම හිතන්නේ මෙතන වතුර ඇතිනේ.
රස දවසට නම් මේ පාරෙන් එන්න බෑ. මගේ මේ එනකොට කලිසම් බුරුල් වෙලා තිබ්බේ නෑ දැන් කලිසම් බුරුල්. එහෙම තමයි ෂේව වෙලා. ඔව්. ඔව්. ඔය මගුල පැත්තකින් දාලා හරියට පණයක්. ඉස්සරහ ගිහින්. ආරි සුන්දර අයිස් කැප් එක දෙන්න. සුන්නයියා මුන්නයියා ඊසායියා. හලෝ. මීටර 600ක් වර මම හිතන්නේ කිලෝමීටර 600ක් විතර පයින් ආවා. තාම යනවා. ලස්සනයි. එනවා නේද? ලස්සන. පණ දාගෙන වීඩියෝ කරනවා. අන්තිමට අප්ලෝඩ් කරයිද දන්නෙත් නැහැ. ඒ වුණාට මට හරි දුකයි. මට එන වෙලාවේ වීඩියෝ කරන්න බැහැ. කොහොම හරි. කියන්නේ පටන් ගන්න ටික වෙලාවක මම වීඩියෝ පටන් ගත්තා. මම ඒ ටිකෙන් හරි වීඩියෝ එකක් හදලා දාන්න. දැන් මේ නැත්තම් වැඩක් නැහැ. මේ කන කට්ටට. අතටම ස්පීඩ් එක කෝල් නෑ. අපිට යනවට අනේ මන්ද. ඒ අතර ඉදෙනවා අප්පා. ටිකක් මාරු කරේ. මේ ස්වීට් එක කෝල් නෑ කියන්නේ. සීතල නෑ රස්නේ දැනුත් රස්නේ. අර ස්වීට් එක ගෙනත් නිසා බෑග් එක බාගෙන ඉඳමු. ඒක නිසා දාඩිය දාගෙන ඉඳගෙන යනවා. ඇත්තටම හරි ලස්සන ගමක්. වලාකුළු ගොඩක් උඩ තියෙන දිව්‍ය ලෝකයක් වගේ. මාර ලස්සනයි. වෙන මහන්සියට පාඩුනවා. අනිවාර්යයෙන් මිනිස්සේ එන්න මම තන. හැබැයි මහන්සි. එනකොට නම් ඉතින් මහන්සිය තිබගෙන උඩමග පිටුව දින මහන්සි. හැමයි. දැන් මගේ යපරි කරනවා. උඩමග පිටුවදී මහන්සියක් ආවා. පස්සේ ඊට වරින් එහෙම ආවේ. නෑ. ඔයාලට පේනොත් මේ යන පාර. මම ලවුස් එකට ඉම්දිසම් පයි. ගණන් ගන්න එපා. මේ පැත්ත හරියම ලස්සනයි. මම එල්ලපෙ තියෙන කලින් දෙක වසරේ දිමකේ. මට මතක නෑ. දැන් සුපිරි. අදගම. ඉවරයි. ඉවරයිනේ මේ බං තව බහින්න තියෙනවා. ඉවර නෑ. හැටන් පාර ඉවරයි. අනේ රත්නපුර පාර ඉවරයි. මොකක් කරි පාරක් ඉවරයි. අපි ආයි පඩිපෙල් වලට තමයි වැටෙන්නේ. ඒ 아무තු සද්දයක් ගන්න උතරක් වැටෙන්න ගියා. හම්නමු. ලාවඩු හෙලෝ. දැන් වෙලාව 10:27යි. මම හිතන්නේ අපි පහලටම ඇවිල්ලා ඉන්නේ දැන්. බොරු නෙමෙයි ඇත්ත. මේ ඉතාලගෙන මම බහිනවා. අවුලක් නෑ. ෂේප්. අපි පහලට ගිහිල්ලා හම්බෙමු. හෙලෝ. ෆයිනලි සීතගඹු දෙයි. නෙමෙයි. සීතගඹු ළඟ. ෆයිනලි කොහොම හරි අවසානයේදී මේ සීතගඹු ළඟට මම දන්නේ මේ වීඩියෝ දාන්න පුළුවන් මට්ටමක තියෙනවද කියලා. අඩෝ වගේ කවන්නේ. ඔයාලා බලන්න. බයි. තව චුට්ටයි කියලා හිතන් ඉන්නවා. බලමු.